රොෂාන්ව ගෙලගත් ලද්දු. ලද්දුගේ චරිතය නිසා රොෂාන්ට රොෂාන්ව අහිමි වෙනවා. දශක 5ක ශ්‍රී ලාංකීය ටෙලි වංශ කතාවේ දශක 2ක් සැරිසරු මේ දක්ෂ රංගන ශිල්පියාට විවිධාකාර චරිත රංගනයෙන් දායක වෙන්නට හැකියාව ලැබුණා වුණත් ඔහු මෙවැනි චරිතයකට පනපවනවා බොහෝ අය දැක නැතුව ඇති. රොෂාන් රංගපෑ සෑම නාට්‍යයක්ම චිත්‍රපටයක්ම වාගේ ඔහු රංගපෑවේ තමන්ගේ සැබෑ ස්වරූපයත් එක්ක. යම්තාක් දුරට වෙස් ගැන්වීමක් සිදුවී තිබුණු ඇතැම් නාට්‍ය හා චිත්‍රපට තිබුණා වුණත් මේසා සුවිශාල වෙනසක් වූ අංගරචනයක් ඔහුගේ නිර්මාණකරණය තුළ ඔහුට හමුවී නැතයි මා විශ්වාස කරනවා. මේ නාට්‍ය දෙස බලන ප්‍රේක්ෂකයින්ට නාමාවලිය නොබැලුවේ නම් බොහෝ විට රොෂාන් රඟපාන නාට්‍යයක්යි හඳුනා ගැනීමට පවා අපහසු වෙන්නට පුළුවන්. ඒ තරමටම අංගරචන ශිල්පියා විසින් රොෂාන්ව වේශ නිරූපණය කර තිබුණේ තවත් කෙනෙකුට තබා රොෂාන්ටවත් රොෂාන්ව හඳුනා ගැනීමට නොහැකි වෙන ආකාරයටයි. ලද්දුගේ චරිතයට නියම සාධාරණ ඉෂ්ට කරන එහි අධ්‍යක්ෂකවරයා රොෂාන් අංගරචන ශිල්පියා ලවා මවාගත් ඒ ලද්දුගේ ස්වරූපය සාමාන්‍ය මිනිසුන් අතර පැළපදියම් වූයේ ලද්දු වශයෙන් මිස රංගන ශිල්පී රොෂාන් වශයෙන් නෙවෙයි. නිර්මාණයක සැබෑ ගුණාත්මක භාවයන් රඳවා ගැනීමට අධ්‍යක්ෂකවරයාගේ සිතැඟි ඉටු කරලීම සඳහා නිෂ්පාදන කණ්ඩායමේ සියලුම දෙනා තමන්ගේ කාර්යයන් උපරිමයෙන් කළ නිසා වෙන්ම ලද්දු සැමදාම මිනිසුන් අතර ලද්දු වශයෙන් ජීවත් වෙන්නට හැකියාව ලැබුණා. ලද්දුගේ කොමන රූපරාමුව ගත්තත් කවර කතාංගේ කොටසකින් ලද්දුගේ රූපය ගත්තත් ඒ කිසිවකින් රොෂාන්ව සොයා ගැනීමට නම් ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. ඒ තරමට උසස් මන්දමින් මෙහි අංගරචනය ශිල්පියා විසින් වෙස් ගැන්වීම කර තිබුණා. මා හිතනවා මේ කියන දේ ගැන ප්‍රේක්ෂකයින් වන ඔබ සමහරක් විට නිර්මාණකරුවන් වන ඔබ කලාකරුවන් වන ඔබ එකඟ වේ යයි කියා. වේ හෝ නොවේ ඔබේ අදහස් ලියන්න ඔබට අයිතියක් තියෙනවා. රූපවාහිනිය ඉදිරියේ වාඩි වෙන්නේ ඇතම් විට විනෝදාස්වාදය, ඇතම් විට ජීවිතයට හරවත් යමක් එකතු කරගන්න, ඇතම් විට සමාජයේ ලෝකයේ සිදුවීම් පිළිබඳව දැනුම වර්ධනය කරගන්න. මෑත කාලේ ටෙලිනාට්‍යයක් තුළින් මිනිස් ජීවිතවලට එබී බැලූ මිනිස් ජීවිතවලට බලපෑමක් එල්ල කළ කතාවක් මේ චරිත තුළ තියෙනවා. සෑම රංගන ශිල්පියෙක්ම ශිල්පිනියක්ම මේ කතාංගය තුළ තමන්ගේ උපරිමයෙන් දායකත්වය ලබා දීලා තිබෙනවා. හිමාලි සයුරංගි, අමීරු දරුවා මේ සියලු දෙනා මේ රංගනයෙන් ඉතාමත් ඉහළ දායකත්වයක් ලබා දීලා තිබෙනවා. මේ කතාව ඉදිරියේදී තවත් හැලහැප්පීම් මැද, ගර්ධන තර්ජන මැද ඉදිරියට යයි. ඒ හැම කටාංගයකම ඔයාලගේ අපේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතේ අපි දන්න හඳුන අයගේ කතාවක් තියෙයි. කොටසින් කොටස රස විඳින්නකොට මම ඔයාලට ආරාධනා කරනවා පුළුවන් නම් රොෂාන්ව හොයාගන්න උත්සාහ කරන්න කියලා.